sauce ಅಲ್ಲಿಂದಾನೆ sauce ತಳಿ ಸರಿ ಹೊಸೊಟ್ಟಿಗೆ ನೀಕಿದೆ हमारे इराक पीने में Hi everyone, welcome back to my YouTube channel. නෝවේ අපේ රෝඩ් ට්‍රිප් එකේ 4 වෙනි vlog එක තමයි මේ ඔයාලට අරගෙන එන්නේ. මීට කලින් මම vlogs 3ක් ඔයාලත් එක්ක share කරගෙන තියෙනවා. මම හිතනවා ඔයාලා ඒව ආසාවෙන් බලන්න ඇති කියලා. ඉතින් මේ vlog එකෙන් ඔයාලට අරගෙන එන්නේ අපි 4 වෙනි දවසේ මොකද කරේ කියලා. මේ වෙද්දී අපි ඉන්නේ නෝර්වේ වල වෙස්ටර්න් පාර්ට් එකේ තියෙන විකිෆියෝඩ් කැම්පින් කියන කැම්ප් සයිට් එකේ. මේ කැම්ප් සයිට් එක තියෙන්නේ ෆියෝඩ් එකක් අයිනේ. ඒක නිසා මෙතන කයක් කරන්න, මෝටර් බෝට් රයිඩ්ස් යන්න, ඒ වගේම පැඩල් බෝට්ස් යූස් කරන්න, එහෙමත් නැත්නම් රිලැක්සේෂන් ඇක්ටිවිටි එකක් විදිහට ෆිෂින් කරන්න ෆැසිලිටිස් තියෙනවා. නෑ අපි 3 වෙනි දවසේ රෑ හිටියේ මේ කැම්ප් සයිට් එකේ. මේ අපේ 4 වෙනි දවස. ඉතින් මේ දවසේ අපි මෙතනින් යන්න ඕනේ. හැබැයි ඊට කලින් මේ ෆියෝඩ් එකේ කයක් කරන්න ඕනේ කියලා අපි කලින් දවසේම ප්ලෑන් කරා. අපි මේ ඉන්න ෆියෝඩ් එකේ නම තමයි ලුස්ට්‍රා ෆියෝඩ්. නෝර්වේ වල දිගම ෆියෝඩ් එකට තියෙන දිගම බ්‍රාන්ච් එක තමයි මේ ලුස්ට්‍රා ෆියෝඩ් කියලා කියන්නේ. මගේ කලින් බ්ලොග් එකෙත් මං ඒ ගැන විස්තර ටිකක් ඔයාලට කිව්වා. මේ ෆියෝඩ් එක කිලෝමීටර් 42ක් දිගයි. ඒ වගේම තමයි මේ ෆියෝඩ් එක වටේට කඳු, දිය ඇලි, ලස්සන පුංචි පුංචි විලේජස් එහෙම දකින්න පුළුවන්. අපි කැම්ප් සයිට් එකේ ඉන්නකොට ඈතින් දැක්ක ලස්සන දිය ඇල්ලක්. අපිට හිතුණා ඒ දිය ඇල්ල ටිකක් ළඟට ගිහින් බලන්න ඕන කියලා. දැන් මේ අපි කයක් කරන්නේ ඒ දිය ඇල්ල තියෙන සයිට් එකට. ඒනට පේන එක පේනවා ලස්සනට. අපි මේ ඉන්න කැම්ප් සයිට් එක ගැන ටිකක් කිව්වොතින් මේ කැම්ප් සයිට් එක ඕපන් කරලා තියෙන්නේ සමර් ටයිම් එකේ විතරයි. අනිත් සීසන් වලට කැම්ප් සයිට් එකේ කැබින්ස් ඕපන් කරලා තිබුණට මේ කැම්ප් සයිට් එකට එන්න තියෙන පාරවල් ඔක්කොම වගේ වැහෙනවා වින්ටර් කාලෙට. ටිකක් අදට ස්නෝ කරන හින්දා ඒක නිසා වින්ටර් සීසන් එකට මේ ඒරියා එක ඇක්සස් කරන්න බැහැ. පැය 2කට වැඩිය ෆියෝඩ් එකේ කයක් කරලා ඊට පස්සේ අපි කැම්ප් සයිට් එකට ඇවිත් අපේ බඩුමුට්ටු ටිකත් පැක් කරගෙන අපි එතනින් පිටත් වුණා. නෝර්වේ වල වෙස්ටර්න් සයිට් එකේ අපේ රෝඩ් ට්‍රිප් එක තව ටිකක් උඩට කන්ටිනියු කරන්න. 4 වෙනි දවසේ අපේ රෝඩ් ට්‍රිප් එකේ රූට් එක තමයි ඔයාලා මේ දකින්නේ. අපි මේ ජර්නි එක පටන් ගන්නේ කැම්ප් සයිට් එකේ ඉඳලා. මුලින්ම අපි නතර කරන්නේ ඒඩ්ස් ෆොට්නෙට් කියන පුංචි ලේක් එක ළඟ. ඊගාවට අපේ ගමන කන්ටිනියු කරනවා නෝර්වේ වල ෆේමස් සීනික් රූට් එකක. මේ රූට් එකේ නම තමයි සොග්නෆියර්ස් වයන්. මේ රූට් එකේදී මුලින්ම අපි නතර කරනවා ෆෝටුන් කියන විලේජ් එකේ තියෙන විව් පොයින්ට් එකක් ගාව. එතන ටික වෙලාවක් හිටියට පස්සේ අපි ආයෙත් ගමන කන්ටිනියු කරනවා ඒ රූට් එකේම අපේ ඊළඟ ස්ටොප් එක වෙන මීෆියල කියන සීනික් රෙස්ට් ඒරියා එකට. ඊට පස්සේ අපි ගමන කන්ටිනියු කරනවා නොදර්න් යුරෝප් වල උසම කඳු තියෙන ඒරියා එක හරහා අපේ ෆයිනල් ස්ටොප් එක. ඒ කියන්නේ අපේ 4 වෙනි දවසේ කැම්ප් සයිට් එකට. ඒ තමයි ෆුරුලි කැම්පින්. ඉතින් මේ හෝල් ජර්නි එක කිලෝමීටර් 129ක ඩ්‍රයිව් එකක්.
අපි මේ යන රූට් එකේ වම් පැත්තෙන් ඔයාලට පේනවා ඇති එකකට එකක් ළඟින් පිහිටපු ලස්සන පුංචි පාට ගෙවල්. මේ තමයි අපි අර කයාක් කරපු ෆියෝඩ් එක වටේට තියෙන පුංචි ගම්මාන. අපි හිටපු කෑම් සයිට් එකේ ඉඳලා කිලෝමීටර් 18ක වගේ දුරකින් තියෙන මෙන්න මේ සීනික් ලේක් එක ළඟ අපි නතර කරා. ඇත්තටම මෙතනින් යනකොට තමයි මේ ලස්සන ලේක් එක දැකලා අපි නතර කරේ. හැබැයි අපි දැනගෙන හිටියේ නැහැ අපි නතර වුණේ විශේෂ තැනක කියලා. මේ ලේක් එකේ නම ඒට්ස් ෆෝට්නට්. මේක කිලෝමීටර් 1.5ක් වගේ තිකයි. මේ පුංචි ලේක් එකේ එක කෙළවරක් සම්බන්ධ වෙන්නේ අපි අර කයාක් කරපු ලුස්රා ෆියෝඩ් එකට. මේ ලේක් එක තියෙන්නේ මිනිස්සු 200ක් 300ක් වගේ ප්‍රමාණයක් ජීවත් වෙන පුංචි ගමක. ඒ ගමේ නම තමයි ෂෝල්ඩන්. ඇත්තටම කිව්වොත් මේ ගම තමයි විශේෂ වෙන්නේ. ඒකට කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි නෝර්වේ වල දිගම ෆියෝඩ් එක සොග්න ෆියෝඩ් කියන එක ඉවර වෙන්නේ මෙන්න මේ පුංචි ගමෙන්. ඒ කියන්නේ ඒ ෆියෝඩ් එකේ කෙළවර තමයි මේ ගම තියෙන්නේ. අනිත් කාරණාව තමයි නෝර්වේ වල ෆේමස් සීනික් රූට් එකක ආරම්භය තියෙන්නේ මෙන්න මේ ගමෙන්. ඉතින් ඒ ෆේමස් රූට් එකේ තමයි අද දවසේ අපේ ජර්නි එක තියෙන්නේ. ඔයාලට මතක ඇති මගේ කලින් ව්ලොග් එකෙන් මං ඔයාලව වෙන සීනික් රූට් එකක එකගෙන ගියා අවුලන්ස්ෆියල කියලා. මේ ව්ලොග් එකෙන් මං ඔයාලව එක්කගෙන යනවා ඒ වගේම ලස්සන තවත් සීනික් රූට් එකක. අපි මේ යන සීනික් රූට් එකේ නම තමයි සොග්නෆියර්ස් ෆයන්. මේ රූට් එක කිලෝමීටර් 108ක් දිගයි. මගේ කලින් ව්ලොග් එකෙන් මං ඔයාලව එක්කගෙන ගියානේ වෙන සීනික් රූට් එකක අවුලන්ස්ෆියල කියලා. ඒ රූට් එක වගේම මේ රූට් එකත් නැෂනල් ටුවරිස්ට් රූට් එකක්. හැබැයි මේ රූට් එකේ තියෙනවා විශේෂත්වයක්. ඒ තමයි නොදර්න් යුරෝප් වල උසම තැන. ඒ කියන්නේ උසම කඳු මුදුන් පිහිටලා තියෙන ඒරියා එක ඇක්සස් කරන්න පුළුවන් මෙන්න මේ රූට් එකේ ගියාම. ඒ කිට්ටුවට ගියාම මං ඔයාලට තව විස්තර ටිකක් කියන්නම්කෝ. මේ රූට් එකේ තියෙන view point එකක් ළඟ අපි නතර කරා. මෙතන තියෙන විශේෂත්වය තමයි නෝර්වේ වල තියෙන famous mountain range එකක් වෙන හුරුන්ගාන mountain range එක මෙතන ඉඳන් බලන්න පුළුවන්. ඉතින් මේ මවුන්ටන් රේන්ජ් එක නෝර්වේ වල විතරක් නෙමෙයි මුළු ස්කැන්ඩිනේවියා වලම ෆේමස් මවුන්ටන් රේන්ජ් එකක්. මේ view point එකේ තියෙනවා වීදුරු වලින් හදපු මවුන්ටන් වීව එකක්. ඉතින් ඒකේ සඳහන් කරලා තියෙනවා අපිට ඉස්සරහින් පේන කඳු වල නම් එතකොට ඒ වගේ උස එහෙම. ඉතින් මේ වීදුරුව එහාට මෙහාට මූව් කරලා අපිට අදාළ කන්දේ ඇල්ටිටියුඩ් එක ස්කේල් එක එහෙම දැනගන්න පුළුවන්. මේ රූට් එකේ තියෙන රෙස්ට් ඒරියා එකක් ළඟ අපි නතර කරා. මෙතනට කියන්නේ මීෆියලා කියලා. ඉතින් මේක රෙස්ට් ඒරියා එකක් වගේම view point එකක් කියලා කියන්නත් පුළුවන්. මෙතන තියෙනවා ගල් වලින් හදපු එක ආර්ට් වර්ක්ස්. ඉතින් ඒවත් බලාගෙන මේ වටපිටාවේ තියෙන සුන්දරත්වයත් විඳින ගමන් මෙතන ටිකක් රෙස්ට් කරන්න පුළුවන්.
මේ තියෙන්නේ අර මං ඔයාලට කලින් කියපු නොදර්න් යුරෝප් වල උසම තැන. මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 1434ක උසින් තමයි මේ හයස් පොයින්ට් එක තියෙන්නේ. ඒ කියන්නේ ඔයාලා මේ දකින්නේ නොදර්න් යුරෝප් වල උසම ඒරියා එක. මෙතන හයි ඇල්ටිටියුඩ් එකක් තියෙන නිසා වෙදර් එක ෂුවර් කරන්න අමාරුයි. මේ වෙලාවේ හොඳට අවුව පායලා තිබුණට මේ වෙලාවෙම වහින්නත් පුළුවන්. වින්ටර් කාලෙට මේ පාරවල් කොහොමත්ම ඇක්සස් කරන්න බැහැ. ඒ කාලෙට හිම වැටිලා මේ පාරවල් වල පිත්ති තරම් උසට හිම කඳු හැදෙනවා කියලා තමයි කියන්නේ. හතරවෙනි දවසේ අපි වැඩිපුරම කාලය ගත කරේ මෙන්න මේ රූට් එක එක්ස්ප්ලෝර් කරන්න. මෙහෙම යන ගමන් ලස්සන තැනක් දැක්කම අපි වාහනය නතර කරලා එළියට බැහැලා පොඩ්ඩක් වටපිටාවේ ඇවිදලා වීඩියෝස් ෆොටෝස් එහෙම අරගෙන තමයි අපේ ගමන කන්ටිනියු කරන්නේ. අපි දැන් මේ කෙලින්ම යන්නේ අපේ 4 වෙනි දවසේ නතර වෙන කැම්පින් සයිට් එකට. ඉතින් ටිකක් වේලාසනින් අපි එතනට යන්න හිතුවා. මොකද අපි මේ නෝවේ රෝඩ් ට්‍රිප් එක පටන් ගත්ත දවසේ ඉඳන් ලොකු බලාපොරොත්තුවකින් හිටියා මෙන්න මේ දකින්නවා වගේ ලස්සන නිල් පාට එහෙමත් නැත්නම් ලා කොළ පාට වතුරක බැහැලා නාන්න. දවස් 4කුත් වෙනවා මේ රෝඩ් ට්‍රිප් එක ඇවිල්ලා අපිට එහෙම chance එකක් තාම හම්බුනේ නැහැ. ඉතින් අපි මේ දවසේ හිතුවා පොඩි try එකක් දෙන්න ඕන එහෙම තැනක් හොයාගෙන නාන්න යන්න. ඒක නිසා අපි ටිකක් වේලාසනින් කැම්ප් සයිට් එකට යන්න හිතුවා. මොකද මේ කැම්ප් සයිට් එක ළඟ තියෙනවා ටිකක් ලොකු ලේක් එකක්. හැබැයි ඒකේ නාන්න පුළුවන්ද කියලා නම් අපිට ෂුවර් නැහැ. කෝකටත් ගිහිල්ලාම බලන්න හිතුණා. මේ තියෙන්නේ අපේ 4 වෙනි දවසේ කැම්ප් සයිට් එක. මේකේ නම තමයි ෆුරූලි කැම්පින්. මේ කැම්ප් සයිට් එකේ අපේ ටෙන්ට්ස් හදාගෙන අපිට කැම්ප් කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් මෙතන කැරවෑන්ස් තියෙනවා ඒව බුක් කරන්නත් පුළුවන්. ඒත් නැත්නම් මෙතන කැබින්ස් තියෙනවා අපිට ඒකින් එකක් බුක් කරන්නත් පුළුවන්. එක ළඟ දවස් දෙකක් කැම්පින් ටෙන්ට්ස් වල හිටපු නිසා වෙනසකටත් එක්ක කැබින් එකක ඉමු කියලා අපි හිතුවා. එන්නකෝ එහෙනම් අපි 4 දෙනා හිටපු කැබින් එක පෙන්නන්න. මේ කැබින් එක ඇතුලේ නිදාගන්න ෆැසිලිටි එක විතරයි තියෙන්නේ. අනිත් හැම දෙයක්ම මේ කැම්ප් සයිට් එක ඇතුලේ ෂෙයාර්ඩ් ෆැසිලිටිස් විදිහට තමයි තියෙන්නේ. කැම්ප් සයිට් එකේ තියෙනවා කොමන් කිචන් එකක්, කොමන් ලොන්ඩ්‍රි එකක්, ඒ වගේම කොමන් ටොයිලට්ස් ඇන්ඩ් ෂවර්ස්. දැන් අපි ලෑස්ති වෙන්නේ නාන්න යන්න. මම කලින් කිව්වනේ අපි මේ කැම්ප් සයිට් එකට වේලාසනින් එන්න හේතුව වතුරක බැහැලා නාන්න තියෙන බලාපොරොත්තුව කියලා. ඒක නිසා අපි මේ කැම්ප් සයිට් එකේ රිසෙප්ෂන් එකෙන් ඇහුවා අර මම කලින් කියපු ලේක් එකේ අපිට නාන්න පුළුවන්ද කියලා. ඒ ලේක් එකේ නාන්න පුළුවන්. හැබැයි ටිකක් දුරට අපි යන්න ඕන. ඒක නිසා කැම්ප් සයිට් එකෙන් අපිට සජෙස්ට් කරා වෙන තැනක් දැන් මේ ඇවිදගෙන යන්නේ ඒ තැනට. ලස්සන නිල් පාට වතුරක නාන්න බලාපොරොත්තුවෙන් ආවට අපිට හම්බුනේ නම් එහෙම තැනක් නෙමෙයි. හැබැයි ඉතින් කමක් නෑ. අපිට තව දවස් තියෙනවනේ. එහෙම තැනක් try කරන්න කියලා හිතාගෙන අපි මේ මොහොත හිතේ හැටියට එන්ජොයි කරා. thank you. ආර මඩ තියෙනවා. 4 දෙනාම පේන එතකොට. මම ගිල්ල අතුරු දාගෙන යනවා. මට තමයි. ඔන්න. ඔව්. අම්මට සිරි. අන්න ගියා තෝගේ. ඒක ඔබ ගැව්වේ කොනේ ඇන්ගල් නෑ අන්න කොනේ හරි ගියා. මේ විදිහට තමයි අපේ රෝඩ් ට්‍රිප් එකේ 4 වෙනි දවස අපි ගත කරේ. මගේ ඊළඟ ව්ලොග් එකෙන් ඒ කියන්නේ අපේ 5 වෙනි දවසේ අපි යනවා නෝර්වේ වල ලස්සන ෆේමස් ෆියෝඩ් ඒරියා එකකට.
ඒ තමයි ගැයිරෑංග ෆියෝඩ් ඒරියා එක. ඉතින් මේ දවසේදී නිල් පාට වතුරක නාන්න තිබුණු අපේ ආසාවත් අපි ඉටු කරගන්නවා. ඉක්මනටම ඒ ව්ලොග් එකත් ඔයාලට අරගෙන එන්නම්. Thanks for watching. Bye bye.